හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් my life මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ අපේ අම්මලාගේ ගෙදර. ඉතින් ওই විදිහට කිලෝමීටර් 100ක් දුර බයික් එකේ ගෙවාගෙන අපි උදේ 9 විතර වෙනකොට අපේ අම්මලාගේ ගෙදරට ආවා. ඉතින් අපි එහෙදි මොකද කරේ මොන වගේ දේවල්ද කරන්න ගියේ කියලා දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලත් ඉතාමත් ආදරයෙන් යුතුව ආරාධනා කරනවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි අපේ ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ඒ එක්කම අපි බෑග් ටික තියලා මේ ආවේ ෆිල්ම් හෝල් එකට. ඉතින් ඔයාලා දැනටමත් thumbnail එකෙන් දකින්න ඇති අපි මොකද්ද මේ බලන්න ආවේ කියලා. අපි මේ බලන්න ආවේ ෆාදර් සිංහල චිත්‍රපටිය. ගොඩාක් අය මේක බලලා ගොඩාක් හොඳ කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් අපි දෙන්නටත් හිතුණා මේ ෆිල්ම් එක බලන්න එන්න ඕනේ කියලා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරින්. ඒ වගේම තමයි කියන්න ඕනේ හරිම ලස්සන හිතට දැනෙන සංවේදී කතාවක් තමයි මේක. අපි පරසතු යාමේ මුමුතක් අපි පරසතු යාමේ මේ චිත්‍රපටයේ රංගපාන නළුනියොත් ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඔයාලා තාමත් ෆාදර් චිත්‍රපටය බලලා නැත්නම් ගෙහින් බලන්න කියලත් මම ඔයාලා හැමෝටම කියනවා. ඒකත් බලලා ඉවර වෙලා අපි මේ ආවේ විෂන් කෙයා එකට අපේ හස්බන්ඩ්ගේ S2 චෙක් කරගන්න කියලා. මේ දවස්වල විෂන් කෙයා එකේ ඔෆර් එකක් යනවා. එයාලා නොමිලේ S පරීක්ෂාවක් සිද්ධ කරනවා. ඉතින් ඒක ওই විදිහට තමයි වෙන්නේ. ඒ දේවලුත් අපි ওই විදිහට කරාගෙන අහපව ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා හවස් වරුවම අපි ගෙදර තමයි හිටියේ. ඊට පස්සේ පහවදා උදේම අපිට සිද්ධ වුණා අහපව ගෙදර එන්න. මොකද අපි වැඩ කරන ස්ථානයේ අපිට ලියකියවිලි වගේක් බාර දෙන්න එන්න කියලා තිබ්බා එදා දවසේම. ඒ හින්දා නොසිතූ විදිහට අපි දෙන්න උදේ පාන්දරම අහපව ආයෙමත් අපේ ගෙදර එන්න පිටත් වුණා. එදා උදේ හොඳටම පින්න තිබුණා. ඉතින් හරිම ලස්සනයි පරිසරය පින්නත් එක්ක. ওই විදිහට පින්න කපාගෙන අපි දෙන්න ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වෙලා හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.